හායි යාළුවනේ. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හරියටම කොහොමද Word document එකකට pasteboard එකක් දාගන්නේ කියලා. අපි හැමෝටම තියෙන ලොකු ගැටලුවක් තමයි මෙන්න මේ විදියට කොහොමද pasteboard එකක් දාගන්නේ කියලා. අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම අපිට අවශ්‍ය page size එක තෝරගෙන මෙන්න මේ විදිහට margin වලින් custom margin select කරලා අපිට අවශ්‍ය format එක select කරගන්න තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ page එකේ left side එකට අඟලක් එන්නත් other side වලට අඟල් භාගයක් එන්නත්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ දේවල් select කරලා okay දෙන්න ඕනේ. හරි. අපි දැන් අපිට අවශ්‍ය විදිහට margin එක සකස් කරගෙන ඉවරයිනේ. අපි දැන් යමු pasteboard එකක් දාගන්න. ඉතින් මෙන්න මේ විදියට pasteboard icon එක select කරාම open වෙන format එකෙන් අපි කැමති විදිහේ pasteboard එකක් අපිට select කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපිට අවශ්‍ය setting ටික හදලා මේ යට කොනේ තියෙන option button එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට text format එක select කරලා okay කරන්න. finally අපිට මෙන්න මේ විදිහට pasteboard එකක් දාගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු අපේ මේ line එක දක්වාම type කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට pasteboard එක දක්වාම අපිට අවශ්‍ය කරුණු type කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ pasteboard එකට අපි කැමති විදිහේ විවිධ හැඩතල අපිට දාගන්නත් පුළුවන්. ඒ කොහොමද කියලා අපි දැන් බලමු. විදියට මේ ස්ටයිල්ස් වලින් අපි කැමති ස්ටයිල් එකක් තෝරගන්න පුළුවන් වගේම කලර්ස් එක උනත් අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට විවිධ හැඩතල අපි කැමති විදිහට අපිට සිලෙක්ට් කරලා ඕකේ කරාම අපිට ඒ දේවල් මේ pasteboard එකට ඇඩ් කරගන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bye.